පොදු ජන පෙරමුණේ අමනෝච්ච මෝඩ තීන්දුව නිසා මේ රටේ ගොවිතැන සම්පූර්ණයෙන් නැති වුණා. මේ ගොවියට වී ටික විකුණා ගන්න කිසිම ක්‍රමවේදයක් අද මේ රටේ නැහැ. අපි දැක්ක පහුගිය දවස්වල රූපවාහිනියේ ගුවන් විදුලියේ ඇමතුමාගේ හම්බන්තොට විතරක් ගන්නවලු වී ටික. හම්බන්තොටක් ගෙදර වටේට විතරයි. එතුමනි මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් වී ගන්නවා කියලා කිව්වේ නැහැ. හම්බන්තොටින් පටන් ගත්තා කියලා කිව්වේ ඒකත් මගේ ගෙවල් ළඟින් කොහෙවත් ගත්තෙත් නැහැ. තිස්ස මහරාමෙන් තමයි පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ ඉඳලා මොකද මේ මුදල් රාජ්‍ය ඇමතුමා කියන අපේ රටේ ආර්ථිකය හරි ගිහිල්ලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය හරි ගිහිල්ලා තියෙනවා නම් ගොවියාගේ වී ටික ගන්න ක්‍රමයක් වේදයක් හදන්න එපයි. ආර්ථික අර්බුදයකින් අපි ගොඩනැගෙන රටක්. වී මණ්ඩලයට නමුත් විවිධ අවස්ථාවන් වලදී අවුරුදු 12ක් විතර කාලයක් තුල මහා භාණ්ඩාගාරය ලබා දීපු මුදල් තියෙනවා. ලංකා බැංකුව මහජන බැංකුව මහා භාණ්ඩාගාරයේ විසින් අපකරුවන් බවට පත් වෙලා ලබා දීපු මුදල් තියෙනවා. ඒ මුදල් වලින් කෝටි 2863ක මුදල් ප්‍රමාණයක් තාම ගෙවීම අයවීම මහා භාණ්ඩාගාරයට සිදු වෙලා නැහැ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් මේ පවතින ආර්ථික අර්බුදය තුළ පවත්වාගෙන යන්න බෑ. ගොවි ජනතාවට වන්දි ගෙවීමේදී ඒ අදාළ මුදල් ලබා දීම සිදු කරනවා අවශ්‍ය නම්. පොහොර ලබා දීමේදී අවශ්‍ය මුදල් ප්‍රමුඛතාවගත කරලා ලබා දෙනවා. ගොවි ජනතාව මේ තත්ත්වයට පත් කරේ කවුද කියන එකත් මේ රටේ ජනතාවට හොඳට දන්නවා. අද සෝදාගත්ත කල ගොවියා රජකමට සුදුසුයි කියලා කිව්වා. හැබැයි අද මොකද්ද තත්ත්වේ? අද ගොවියට මඩ හොද ගන්න සබන් කැටයක් ගන්න බෑ වී කිලෝවක් විකුණලා. හැම උපකරණයකම මිල වැඩි වෙලා තිබෙනවා. උදැල්ලක් රුපියල් 3500ක් වෙනවා. දැනුත් ඇත්තටම අපි කතා කරන්නේ අම්පාර ඒ දිස්ත්‍රික්කවල ගොයන් කපලා දැන් මාස 2ක් වෙනවා. දැන් අනුරාධපුරේ ගත්තොත් යලකන්නට වැඩ කරන්න ලබන සඳ 25 වෙනිදා වතුරක් දෙන්න. දැන් අපි වී මිල ගැන කතා කරා. පෙබරවාරි මුල ඉඳලා වී මිලදී ගත්තේ රුපියල් 80ට 90ට. දැන් වී මිල වී විකුණලා ඉවරයි. ඇත්තටම ගන්න වී නැහැ. දැන් මිලක් තිබ්බට වැඩක් නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් මේ වී ටික අරගෙන ඉවරයි. හෝල්සේල් දැන් කවුපි මුංගට පිටරටින් ගේනවා. කිසිම ආකාරයක මුංගටයි කවුපි සහ උඳු කියන එක මේ ගේන්න අවසරයක් දීලා නැහැ. ඒ කියන්නේ කොයි කාලේ ඉඳලා? දැන් මම හිතන්නේ මේ අවුරුද්දටම දුන්නේ නැහැ. මම ආවට පස්සෙම මේ රුපියල් 300ක බද්දකුත් තියෙනවා. ඒ නැති වුණත් තහනමකුත් තියෙනවා. ඔබතුමා පිටකොටුවට දැන් ගිහිල්ලා බලන්නකෝ කොච්චර තොග තියෙනවද කියලා. සමහරලාට මුහුදු මාර්ගෙන් ගේන ඒවා කස්ටම් එක අල්ලගෙන හොරට ගේන ඒවා තියෙනවද දන්නේ නැහැ. නමුත් නිල වශයෙන් කිසිම අවසරයක් දීලා නැහැ. ඔබතුමාම කියනවා නම් නිල නොවන විදිහට ගේනවා කියලා. ඉතින් ඒක තමයි ආණ්ඩුවේ දුර්වලතාවය. ඒ කුඩු ගේන ක්‍රමයට ගෙනල්ලාද කියලා අපි දන්නේ නැහැ. නැත්තම් ආවේ නැහැ. ඒකයි ගේන්න දෙන්නේ නැහැ. දැන් ඔබතුමන් පිළිගත්ත උඳු ගේනවනේ කියලා. එතුමාට කන් ඇහිමේ දෝෂයක් උඳු නෙවෙයි මම කිව්වේ කුඩු ගේනවා වගේම තමයි ගේන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අර හැමදාම ජනතා යුක්තිවරුනේ ගොවි සංවිධාන අර බොරුවට මාධ්‍ය සාකච්ඡා තියලා කියන දේම අද මෙතන කියන්නා. ගොවි සංවිධානත් එහෙමයි. ඒ කණ්ඩායමත් එහෙමයි. නමුත් මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරි දෙතුන් දෙනෙක් විශ්වාස කරේම පෞද්ගලිකාංශය සම්බන්ධ කරගෙන වී මිල දී ගැනීම පමණමයි කියන එක තමයි මට පෙනුනේ. බැරිම තැන ජනාධිපතිතුමාට මැදිහත් වෙලා තමයි අපිට මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දුන්නේ. ඒ අනුව අපි වී මිල දී ගැනීමේ කටයුත්ත ආරම්භ කරා. මම පිළිගන්නවා අපිට මුල් අවස්ථාවේ මුදල් ලැබුණා නම් එහෙම නැත්නම් ගොවියට මීට වැඩිය සාධාරණයක් වෙන්න තිබුණා කියන එක පිළිබඳව තනක හරි වී ගන්නේ නැති තැනක් තියෙනවා නම් ගබඩාවල මම මේ වෙලාවේ මේ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට කරුණාකරලා දැනුම් දෙන්න. මොකද අපිට සල්ලි ලැබුණාට ඇත්තටම වී එන්නේ නැහැ වැඩි ප්‍රමාණයක්.